හොඳයි සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අදත් SLP YouTube නාලිකාවත් එක්ක මේ වෙලාව එකතු වෙලා ඉන්න සියලුම දෙනාට. ඉතින් අදත් මම ඔයගලන්ගේ ස්ථාවර තැන්පතු ඔෆර් එකක් සම්බන්ධව දැනුවත් කරන්න තමයි වීඩියෝ එක අරගෙන ආවේ. මේ වෙනකොට කාගිල්ස් බැංක් එකේ ඒගොල්ලෝ ලිමිටඩ් ටයිම් ඔෆර් එකක් මේ දවස්වල හඳුන්වා දීලා තියෙනවා. මේක හරහා අපිට ලබා ගන්න පුළුවන් දින 100ක වගේ කාලයකට 124ක පොලි අනුපාතයක් ඒ වගේම දින 200කට 23.5ක පොලි අනුපාතයක් ගන්න පුළුවන්. දින 300කට අපි තැන්පත් කරනවා නම් 22.5ක් ගන්න පුළුවන්. දින 1000ක වගේ කාලයක් එහෙම නැත්නම් අවුරුදු 3යි මාස 3ක වගේ කාලයකට දීර්ඝ කාලීනව අපි තැන්පත් කරනවා නම් අපිට 120ක රේට් එකක් දෙන්න මේගොල්ලෝ කටයුතු කරලා තියෙනවා. හොඳයි ඒ වගේම තමයි අපි මේ ඔෆර් එක සම්බන්ධයෙන් කතා කරනකොට මේගොල්ලන්ගේ කන්ඩිෂන් වගේක් මේකට දාලා තිනවා. ඒවත් අපි කතා කරමු. මේකේ ටිකක් අර අපි කලින් කතා කරපු ස්ථාවර තැන්පතු බැංකුව වල හඳුන්වා දීපු ස්ථාවර තැන්පතු වලට වඩා ටිකක් වෙනස්ම ආකාරයක එකක් වෙන්නේ. මේගොල්ලෝ මේ මිනිමම් ඩිපොසිට් එක එහෙම නැත්නම් අවම තැන්පත් මුදල රුපියල් 50000කින් ආරම්භ කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් මේක මම හිතනවා ටිකක් කුඩා ආයෝජකයන්ට ඉතාමත් වාසි සහගත අනුපාතයක් ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ තැන්පතු සඳහා. ඉතින් රුපියල් 50000ක් ඔබගේ අතේ තියෙනවා නම් ඔබට පුළුවන් රුපියල් 50000ක මුදලින් මේ ඕනම අනුපාතයක් වෙන කාලවකවානු වලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබට මේකේ උපරිමයක් දක්වා මේගොල්ලෝ සඳහන් කිරීමක් කරන්න ඔබගේ අතේ තියෙන මුදල් ප්‍රමාණය දාන්න පුළුවන්. නමුත් මෙතන මේ දින 300 සහ දින 1000 කියන කාලවකවානු වලදී මේගොල්ලෝ හඳුන්වා දීලා තියෙන පොලි අනුපාත තැන්පත් කරන ලිමිට් එකක් දාලා තිනවා. ඒක තමයි මිලියන 50ක්. ඒතර මිලියන 50ක් කියන්නේ ලොකු මුදල් ප්‍රමාණයක්. ඉතින් මිලියන 50ක් වගේ මුදල් ප්‍රමාණයක් දක්වා වෙනකම් විතරයි මේ දෙකේ අපිට මුදල් දාන්න හැකියාව තියෙන්නේ. හොඳයි ඒ වගේම තමයි මේකේ අවසන් වෙන දිනය සම්බන්ධයෙන් කතා කරනකොට මේක දිගු කාලයක් පවතී කියලා අපිට කියන්න බෑ. මේක තව ටික දවසක් යනකොට මේගොල්ලෝ අයින් කළා දායි. ඊට කලින් ඔබට මේ දිනවලදී පුළුවන් ඇත්තරම මේ ඔෆර් එක මේගොල්ලන්ගේ බැංකුවත් එක්ක කතා බහ කරගෙන බැංකුවට ගිහින් ඉවරලා ඔබගේ ස්ථාවර තැන්පතුවට මේගොල්ලෝ මේ ලබා දෙන ඉහළ පොලි අනුපාත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ බැංකුව ගැන කතා කරනකොට මේක ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ මහ බැංකුවේ ලියාපදිංචි වෙච්ච වාණිජ්‍ය බැංකුවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ ෆික්ස් රේටින් එක ගත්තත් ඒ ප්ලස් මට්ටමේ ඉහළ රේට් එකක් පවත්වාගෙන යන්නත් මේගොල්ලෝ කටයුතු කරලා තියෙනවා. හොඳයි. ඉතින් අපි එහෙනම් යමු ඊළඟට කැල්කියුලේෂන් පාර්ට් එකට. ඔබට මම මෙතන මුදල් වටිනාකම් කීපයක් සඳහන් කරලා තියෙනවා. මේ වටිනාකම් මම මෙතනින් සඳහන් කරාම මේ පොලි අනුපාතය යටතේ ලැබෙන පොලිය ඔබට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ දාන්න බලාපොරොත්තු වෙන මුදල් ප්‍රමාණය මෙතන නොතිබෙනවා නම් ඔබට පුළුවන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක හරහා කමෙන්ට් එකක් දාන්න මේකට කොපමණ පොලියක් ලැබෙනවද කියලා. එතකොට අපි ඒකට රිප්ලයි එකක් දාලා තියන්න. රයිට් මම මෙතන මුලින්ම සඳහන් කරන රුපියල් 50000ක මුදලක් තැන්පත් කරොත් මොකද මේකේ මිනිමම් ඩිපොසිට් එක 50000 නිසා අපි 50000ක් මුලින්ම තැන්පත් කරොත් ලැබෙන පොලිය ඔබට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය 50000ක් දැම්මොත් දින 100 අවසානයේදී එහෙම නැත්නම් මාස 3ක වගේ කාලයකට ඔබට ගන්න පුළුවන් 3356ක්. දින 200ට 6438ක් ගන්න පුළුවන්. දින 300ට 9200ක් වගේ. දින 1000කට වගේ දානවා නම් රුපියල් 27300ක් වගේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි බලමු රුපියල් ලක්ෂයක වගේ මුදල් ප්‍රමාණයක් දැම්මොත් ලැබෙන පොලිය ඔබට පේනවා දින 100ට 6712ක් ලැබෙනවා. ඒ වගේම දින 200ට 12877ක්. දින 300ට 18493ක්. ඒ වගේම දින 1000කට දානවා නම් 54800ක වගේ මුදල් ප්‍රමාණයක් ගන්න පුළුවන්. අපි බලමු මෙතන ලක්ෂ 2ක් දාලා මම මේක ටිකක් වේගෙන් වැඩි කරගෙන යනවා ඔබට බලා ගන්න. ඒ වගේම ලක්ෂ 4ක් දැම්මොත් ඒ වගේම ලක්ෂ 5ක් වගේ මුදලක් දැම්මොත් ඔබට බලාගත හැකි. ලක්ෂ 7ක් දැම්මොත් ඒ වගේම ලක්ෂ 8ක වගේ මුදල් ප්‍රමාණයක් දැම්මොත් ඒ වගේම ලක්ෂ 9ක වගේ මුදල් ප්‍රමාණයක් දැම්මොත් ඒ වගේම ලක්ෂ 10ක වගේ මුදල් ප්‍රමාණයක් දැම්මොත් අපිට ලැබෙන පොලියත් මෙතන පේනවා. සාමාන්‍ය දින 100කට ඔබ දානවා නම් 67123ක් විතර ගන්න පුළුවන් ලක්ෂ 10ක් දැම්මොත්. ඒ වගේම දින 200කට දැම්මොත් 128000ක් විතර ගන්න පුළුවන් ආසන්න වශයෙන්. දින 300කට දැම්මොත් 185000ක් විතර ගන්න පුළුවන්. ඒ වගේම දින 1000කට වගේ දා ගන්න පුළුවන් ටිකක් ලෝන් ටර්ම් ඔබට ගන්න පුළුවන් 548000ක් විතර ගන්න පුළුවන්. හොඳයි අපි බලමු මේක ලක්ෂ 13ක වගේ මුදලක් දැම්මොත් ලැබෙන පොලිය. ඒ වගේම ලක්ෂ 15ක වගේ මුදලකට ලැබෙන පොලිය. ලක්ෂ 20ක් වගේ දැම්මොත් ලැබෙන පොලියත් පේනවා ඔබට. හොඳයි අපි ළඟට බලමු ලක්ෂ 25ක් වගේ මුදලක් තැන්පත් කරොත් අපිට ලැබෙන මුදල සාමාන්‍යයෙන් දින 100 අවසානයේදී අපිට 167800ක වගේ මුදල් ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේම දින 200 අවසානයේ ඔබට
3,22,000ක් විතර ගන්න පුළුවන් ආසන්න වශයෙන්. ඒ වගේම දින 300 අවසානයේදී ඔබට 4,62,300ක් වගේ මුදල් ප්‍රමාණයක් ගන්න පුළුවන්. දින 1000කට ඔබ දානවා නම් ටිකක් දිගු කාලීනව ඒ සඳහා ඔබට ගන්න පුළුවන් ලක්ෂ 13යි තවත් 70,000ක විතර මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. රයිට්. ඒ වගේම අපි මේක වැඩි කරගෙන යමු ලක්ෂ 30ක් දක්වා. ඒ වගේම ලක්ෂ 50ක් වගේ මුදලක් දැම්මොත් ලැබෙන පොලිය සාමාන්‍ය ලක්ෂ 50ක් වගේ දාගන්න පුළුවන් නම් ඔබට දින 100 අවසානයේදී ගන්න පුළුවන් 3,35,600ක් විතර. දින 200කට දානවා නම් 6,43,800ක් වගේ ගන්න පුළුවන්. දින 300කට 9,24,000ක්. ඒ වගේම දින 1000කට වගේ දානවා නම් ඔබට ලක්ෂ 27ක විතර මුදල් ප්‍රමාණයක් ගන්න පුළුවන්. මේක ටිකක් ලොකු කාලයක් නිසා ලැබෙන පොලිය වැඩි. ඒ වගේම අපි බලමු ලක්ෂ 80ක වගේ මුදල් ප්‍රමාණයකට ලැබෙන පොලිය. ඒ වගේම ලක්ෂ 100කට එහෙම නැත්නම් මිලියන 10කට එහෙම නැත්නම් කෝටියකට ලැබෙන පොලියත් ඔබට පේනවා. දින 100කට දානවා නම් 6,71,000ක් විතර ගන්න පුළුවන්. දින 100 අවසානයේ දින 200කට දානවා නම් ලක්ෂ 12යි තවත් 87,000ක් විතර ගන්න පුළුවන්. ඒ වගේම දින 300කට දානවා නම් ලක්ෂ 18යි තවත් 50,000ක් කිට් වෙන ඔබට ගන්න පුළුවන්. දින 1000කට දානවා නම් ලක්ෂ 54යි තවත් 80,000ක විතර මුදල් ප්‍රමාණයක් ගන්න හැකියාව තියෙනවා. රයිට්. ඊට පස්සේ අපි බලමු කෝටි 1.5ක් වගේ දැම්මොත් එහෙම නැත්නම් මිලියන 15ක් වගේ දැම්මොත් ලැබෙන පොලියත් ඔබට මෙතන බලා ගන්න පුළුවන්. සාමාන්‍ය දින 100කට ඔබට ලක්ෂ 10ක් වගේ ගන්න හැකියාව තියෙනවා. දින 200කට දැම්මොත් ලක්ෂ 19,30,000ක් එහෙම නැත්නම් ආසන්න වශයෙන් කිව්වොත් ලක්ෂ 20ක් විතර ගන්න පුළුවන්. ඒ වගේම දින 300කට දැම්මොත් ලක්ෂ 27ක් විතර ගන්න පුළුවන්. දින 1000කට දැම්මොත් එහෙම ඔබට ලක්ෂ 82ක් විතර මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි, එහෙනම් අද වීඩියෝ එකෙන් අපි කතා කරේ කාගිල්ස් බැංක් එකකින් මේගොල්ලෝ මේ හඳුන්වා දීලා තියෙන ලිමිටඩ් ටයිම් ඔෆර් එක සම්බන්ධයෙන්. මේ වේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ පිළිබඳ තවදුරටත් කරුණු හොයලා බැංකුවත් එක්ක කතා බහක් කරලා ඔබගේ ආයෝජනය සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ අලුත් වෙන ස්ථාවර තැන්පතු අනුපාත සම්බන්ධයෙන් අපේ channel එක හරහා ඔබව නිරන්තරයෙන් අපි දැනුවත් කරන කටයුතු කරලා තිනවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ඔබට පුළුවන් තව කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම ඔබගේ අදහස් තියෙනවා නම් comment කරන්න. ඒ වගේම ඔබ දැනටමත් අපිත් එක්ක එකතු වෙච්ච නැති කෙනෙක් නම් ඔබට පුළුවන් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. එතකොට අපි දාන අලුත් වීඩියෝ ඔබට එවෙලෙම notification එකක් ආකාරයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම්.